හයි! ඉතින් ඔයාටත් පපුව කැක්කුම වෙනවද? නිකන් ටික දුරක් ඇවිදගෙන යද්දී නැත්නම් මහන්සි වෙලා වැඩක් කරද්දී වරක් උස්සද්දී වගේ? ඔව් බිනෝ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හෘද වේදනාව. එහෙම නැත්නම් ඇන්ජයිනා ගැන. අපි රොටාමේට් බලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් බිනෝ මොකද්ද මේ හෘද වේදනාව කියන්නේ? හෘද වේදනාව කියන්නේ හෘදයට රුධිරය සැපයන නාලවලින් හරියට රුධිරය සැපයන්නේ නැති වුනහම හදවතට දැනෙන වේදනාව. ඒ කියන්නේ මේකට මොනවා හරි විශේෂ හේතු තියෙනවද? සාරේ. මේ රුධිරය සැපයන නාලවලට අපි කියනවා හෘද ධමනි කියලා. ඉතින් අපේ අහිතකර පුරුදු හින්දා මේ හෘද ධමනි වල මේදය තැම්පත් වුනහම ලේ යන්න තියෙන ඉඩ අඩු වෙනවා. එහෙම වුණාම හෘද පේශියට හරියට රුධිරය සැපයන්න බෑනේ. ඒක හින්දා තමයි මේ වේදනාව ඇති වෙන්නේ. ඒ කියන්නේ මේක හදිසි තත්ත්වයක්ද? තාම නම් හදිසි තත්ත්වයකට ආවේ නැහැ. මේ අවහිරවීම දිගින් දිගටම වෙලා සම්පූර්ණයෙන්ම රුධිර සැපයීම නැති වුනහම ඒ හෘද පේශිය ඔක්සිජන් නැති වෙලා මැරෙනවා. එහෙම වුණාම තමයි අපි කියන්නේ heart attack එකක් එනවා කියලා. ඒක නම් හරිම හදිසි අවස්ථාවක්. ඉතින් වත්සල කොහොමද ඇන්ජයිනා අඳුරගන්නේ? බිනෝ ඇත්තටම ඇන්ජයිනා අපිට දැනෙන්නේ පපුවේ වේදනාවක්, පපුවේ පීඩනයක්, පපුවේ බරගතියක් එක්ක. එතකොට මේ වේදනාව අපේ වම් අතට පැතිරෙන්න පුළුවන්. ඒ වගේම අපේ බෙල්ල පිටපැත්තටත් මේ වේදනාව පැතිරලා යන්න පුළුවන්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බිනෝ ગેස්ට්‍රයිටිස් කියන එකයි පපුවේ වේදනාවයි වෙන් කරලා අඳුනගන්න එක. ગેස්ට්‍රයිටිස් වලදී වගේ නෙමෙයි පපුවේ වේදනාවේදී මේ වේදනාව පැතිරෙනවා අපේ වම් අතට. ඒ වගේම අපේ බෙල්ලටත් ඒ වගේම පිටටත් පැතිරෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි මොනවද බිනෝ කරන්න ඕන? ඔයාට ඇන්ජයිනා පපුවේ වේදනාව ආවා නම් ඉක්මනින් කරන වැඩේ නතර කරලා ඉඳ ගන්න. නැත්තම් දිගා වෙන්න. ඔයා ගාව තියෙනවා නම් GTN ස්ප්‍රේ නැත්තම් GTN පෙති. GTN ස්ප්‍රේ එක නම් දිව යටට ස්ප්‍රේ කරන්න, පෙත්තක් නම් දිව යටින් තියාගන්න. මේ වේදනාව ඇන්ජයිනා නම් පපුවේ වේදනාව විනාඩි 5කින් අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට වේදනාව විනාඩි 20ක් තිස්සේ තිබ්බනම් මේ විනාඩි 20 ඇතුළත වේදනාව එන්න වැඩි වුණා නම් ඔයාට වමන යන්න ආවනම් තදින් දාඩිය දැම්මනම් ඊළඟට කැරකිල්ල කලන්ත වගේ ආවනම් නැත්නම් ඔයාට සිහිනතුව වැටුණා නම් මේක හදිසි තත්ත්වයක්. ඉතින් පුළුවන් තරම් ඉක්මනින් ළඟම තියෙන රෝහලට යන්න. නැත්නම් හදිසි සේවාව අමතන්න. ඔයාට තියෙන ඇන්ජයිනා නෙමේ heart attack එකක්. ඉතින් වත්සල අපි ඇන්ජයිනා ආපුවම මොකද කරන්න කියලා කතා කරා. මේක නැත්ද නිකන් වළක්ව ගන්න විදිහක් අපිට. අනිවාර්යයෙන්ම බිනෝ වළක්ව ගන්න ක්‍රම තියෙනවා. ඒ අපේ ජීවන රටාව මගින් තමයි. එදිනෙදා අපි හොඳට ව්‍යායාම කළොත් ඊළඟට අපි ගන්න ආහාරවල තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරගත්තොත් මේක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දියවැඩියාව, බ්ලඩ් ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ තියෙන කෙනෙක් නම් ඒ ඉතා හොඳින් පාලනය කරගන්නත් ඕන. ඒ වගේම ඔයා මත්පැන් පානය කරනවා නම්, දුම් වැඩි ගන්නවා නම් ඒකත් පුළුවන් තරම් අඩු කරන්න. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්, සුවපත් හදවතක්. අපි රොටාමේට්.